සමහර අය වර්තමානෙත් අහනවනේ. ඉස්සර නම් බණ අහනකොට බණ අහපු තැනක දාස් ගණන් මාර්ගඵල ලැබුවා. ඒතර අද මගඵල ලබන්නේ නැහැ නේ කියලා. කොච්චර බණ ඇහුවත් මාර්ගඵල හම්බෙන්නේ නැහැ. ඉතින් සමහර අය ස්වාමින් වහන්සේලාට චෝදනා කරනවා. මාර්ගඵලලාභීන්ගෙන් බණ ඇහුවොත් විතරයි මාර්ගඵල ලැබෙන්නේ කියලා සමහරු කියනවා. එහෙම එකක් මේ ධර්මයේ කොහෙවත් නැහැ. මාර්ගඵල ලැබලා නැති ආචාර්යවරු නිසා රහතන් වහන්සේලා දාස් ගණන් බිහි වෙලා තියෙනවා. නමුත් ගුරුවරයා මගඵල ලැබලා නැහැ. ශිෂ්‍යෝ රහතන් වහන්සේලා බවට පත් වෙලා. මහා සීව තෙරුන් වහන්සේලාගේ වගේ කතාවල් වල ඒ අවස්ථාව මැනවින් පැහැදිලි කරලා තියෙනවා. නමුත් අද එහෙම කතා කරන අය යටත් පිරිසෙන් හරියට බණක්වත් අහන්නේ. නමුත් අනික් අය මගඵල ලැබලද කියලා හොයනවා. අතීතයේ නම් එහෙම මාර්ගඵල ලැබුවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. දේශනාවක් ශ්‍රවණය කරන අතරතුර රහත් බව පවා ලබා ගත්තේ මේ සංසාරේ දුතාංග දරපු අය. මහා කැපකිරීම කරලා තිබිච්ච අය. අනික මාර්ගයක් ඵලයක් ලබන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අරන් ඉපදිලා තියෙන්න ඕනේ. ද්වි හේතුක නම් මේ ජීවිතෙන් අපිට මගඵල ලැබෙන්නේ. හැබැයි ධර්මය ඉගෙන ගන්න එක බාධාවක් නෙමෙයි. මේ ජීවිතෙන් ධර්මය ඉගෙනගෙන අනිවාර්යෙන් දෙවනි ආත්මේ සෝවාන් වෙන්න පාර හදා ගන්න ක්‍රමයක් අපේ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සෝතානුදත සූත්‍රයේ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් එක කොටසක් යටත් පිරිසෙන් එක කොටසක්වත් කෙනෙක් හරියට ප්‍රගුණ කරලා තියෙනවා නම් මරණින් මත්තේ ඒකාන්තයෙන් දෙව්ලොව උපදිනවා. දෙව්ලොව ඉපදුනාට පස්සේ මගඵල ලැබෙන ක්‍රම කීපයක් මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. බණ අහනවා කියලා කියහම බණ අහන විදිහකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒව දැන් දන්නවා. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ ධාරණය කරගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. එතකොට තමයි ඒක භාවනාවක් වෙන්නේ. පළවෙනි වචනේ අහනවා, ඊළඟ වචනේ දේශනා කරනකොට කෙලින්ම හිතේ එතන. පඩිපෙලක් නගිනවා වගේ වචනෙන් වචනෙට තමන්ගේ හිත එක්තෙන් කරගෙන බණ අහන්න ඕනේ.